අද මම මේ මයික් එක අල්ලන් ඉන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ කියන්නේ ඔබ හැමදාම කියනවානේ බං සබලියෝ කියලා. මම හැමදාම මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා කියනවා රණවිරුව කියලා නමත් එම කියන්නම්. මාව බෙල්ලෙන් අල්ලගත්තේ අල්විස් කියන පුත්කලයා. මම කාර් එකත් සම්පූර්ණයෙන්ම ගිහිල්ලා මගේ කාර් එක මේ කුඹුර ඇතුලේ ඉඳන් දැන් හොයාගත්තා. 27 වෙනිදා මගේ රණවිරුවෝ මේවා කරන්න කියලා මම දැන් මේ ඇවිල්ලා බොරු කියන්නේ ඔයාලා වගේ සබලියෝ කියලා මේවා කියලා මට ඔය බොරු කරන්න බෑ පාර්ලිමේන්තුව ඇතුලේ මගේ වෙනුවට මිනිස්සු අද වෙනතන් රණවිරුවෝ ඒ වගේ මගේ භූමිය ඇවිල්ලා මේ රට වෙනුවට කවුරු හරි මරලා ඉන්නවනේ මේ මිනිසුන්ට රණවිරුවා කියන්න ඒ මිනිසුන්ගේ කකුලින් වදින්න මට ඒ තරමට හොඳ පණ තියෙනවා උඹලාට නැත්තම් මට තියෙනවා උඹලා තාම බලන්න මේ අර මේ කොහෙද මාදිවල ගිහිල්ලා බලන්න කැබ් එක පා කරන තරම තාම උඹලා කැප් එක හොයාගෙන ඉන්නවා මේ තවත් ඔයාලට අලුත් කැප් එක. ඔයගොල්ලෝ පිටපස්සේ තියන්න බෑ පරණ කැප් එක. ලැජ්ජාවේ බං එන්න මේ අන්ඩර්වෙයාරත් එක පාර්ලිමේන්තුවක මම දෙන්නම් ඔයගොල්ලෝට. හැබැයි මට මතකයි 27 වෙනිදා මම රැයට වැටුණා. ඒ කියන්නේ මගේ වාහනේ ගිහිල්ලා තව නේවි ට්‍රක් එකේ වැටලා තිබ්බා. මගේ වාහනේ ගිහලා ඒකට හේතු වුණා. ඊට පස්සේ මමයි මගේ සෙක්‍රටරි මගේ බෙල්ලෙන් අල්ලගෙන නේවි බෝට් එක ඇතුළේ දැම්මා. බෝට් කියන්නේ ට්‍රක් එක ඇතුළේ බෝට් එක තිබ්බා. ඒක ඇතුළේ තිබ්බා. ඊට පස්සේ ගම්වතුර ඇවිල්ලා ඒකත් පෙරලන්නට යනකොට ආයේ මේ රිකවරි වෙහිකල් එකක් අවිලා ඒකට ලණුවක් දාලා යනකොට මම සම්පූර්ණයෙන්ම යට වෙලා ගියා. මගේ එක අත අවිලා ලණුව එල්ලලා තිබ්බේ. කොල්ලෙක් නේවි කොල්ලෙක් කඩාගෙන ගියා මේ වතුරට. එයාව අද හොයන්න නැහැ. එයා කොහොම හරි ගිහිල්ලා බේරුණා. තව මේ ගහෙන් එල්ලලා. ඒ කොල්ලා අද නැත්තම් තමුන්නාසලාගේ ජනාධිපතිය වෙලා මේ කිව්වේ මේ නේවි හමුදාව අඩු කරනවා ඊට පස්සේ මේ ගුවන් හමුදාව අඩු ලැජ්ජාවේ බං උඹලා ලැජ්ජා වෙන්න ඕනේ මේ වගේ ආණ්ඩුවක් කරන්න අර ළමයි මාව දාලා යනකොට මට ජැකට් එකක් දීලා එයාගේ නම ඇල්විස් වෙන්න ඕනේ නම කියන්න බෑ කිව්වා මම පාර්ලිමේන්තුවේ කියන බය නිසා මේ එයා වතුර හොදගෙන ගියා ඌගේ බොඩියට මාද කණ්ඩ තිබ්බේ දැන් හමුදාවේ 6ක් 7ක් 8ක් විතර මරලා තියෙනවා තමුන්නාසලාගේ මන්න මේ ඩිපියුටි මිනිස්ටර් ඉන්නවා ලයිෆ් ජැකට් එකක්වත් නැහැ ඊට පස්සේ මාව හොයන්න ආවිල්ලා තව ට්‍රක් එකක් ඒක ඇවිල්ලා පෙරළුණා එතන හමුදාවේ 30ක් හිටියා 30 දෙනාටම ලයිෆ් ජැකට් නැහැ අපේව හොයන්න එනවා අපේව බේර ගන්න එනවා ලයිෆ් ජැකට් නැහැ තමුන්නාසලා ආවිල්ලා කෝට්ටුත් එක උන්ගේ ඩ්‍රස් එක ඕගොල්ලෝගේ වෝච් එක ඕගොල්ලෝගේ කන්නඩි බලන්න ලැජ්ජා වෙන්න ඕනේ තමුන්නාසලා නේද කිව්වේ පාරේ යනවා මේ ඕගොල්ලෝ මේ මොකද්ද බස් වල යනවා දැන් මම ආවේ අත පික්මියෙක් දාලා මගේ කාර් එකක් දීලා හැබැයි මම එක කියන්නම් මට ඕගොල්ලෝ ගන්න කප් එක ඕනේ නැහැ තමුන්නාසලාත් වදින්න ඒක එහෙම නැත්නම් ඒ ලක්ෂ 225 දෙන්න මට අර ගම්වල ගෙවල් නැතුව මිනිස්සු ඉන්නවා මම ලක්ෂ 10ක් ගන්න කියලා බෙදන්නම් හැබැයි තමුන්නාසලා විශ්වාස කරලා මම ලියුමක් දෙන්නේ නැහැ තමුන්නාසලා බෙදන්න කියලා NBBට වැඩ කරපු බල්ලුන්ට නේ දෙන්නේ ඒක ඒ නිසා කරුණාකරලා දක්ෂ 10 අර ගෙවල්ෙම නැති වෙලා තියෙන ඒගොල්ලෝට දීලා තිනවා 25000ක් ලැජ්ජ වෙන්න මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා මේ විපක්ෂයට බයිනවා ආපෝ ආණ්ඩුවට බයිනවා ඊට පස්සේ ලැජ්ජා වචන භාවිතයේදී පරිස්සම් වෙන්න ඕනේ මම දන්න වචනේ පාවිච්චි කරන්නේ නැත්නම් කන්සර්ට් එක අයින් කරන්න කිසි අවුලක් නැහැ හැන්සර්ට් එකෙන් අයින් කරන්න මේ මට තේරෙන්නේ සිංහල මෙච්චරයි. හරි හරි. මේ ඔබතුමීට අවුල්ද? මම සිංහලෙන් කතා කරන්නේ. නෑ බල්ලා වගේ වචන පාවිච්චි. ඔය බල්ලා කියන්නේ බල්ලා. බල්ලා is a dog. dog එකට dog තමයි කියන්නේ. හරි හැන්සර්ට් එක ලැජ්ජා වෙන්න ඕනේ. ඔබතුමී ඕන නම් ගිහලා හැන්සර්ට් එක අයින් කරගන්න මට දන්න මට කතා කරන්න පුළුවන් සිංහල මෙච්චරයි. හරි. ඔයා හැමදාම මට කරදර කරනවා. කරදර කරන්න එපා. හරිද මට ලැජ්ජායි බෑ ඕගොල්ලෝගේ ආණ්ඩුව. දැන් ඕගොල්ලෝ අදගෙන ඉන්න රස් එක බලන්න. එක MB කෙනෙක්වත් අමාරු වෙන්නවද කියන්නේ? ඔක්කොම ගොඩ ගිහිල්ලා. හැබැයි මිනිස්සු ගම්බොලේ කොත්මල මේක ඩෑම් එක ඇරලා මිනිස්සු ඔක්කොම යට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මට මෙතනින් ඇවිල්ලා කියන්න බෑ උඹලා වැරදක් කරා මේගොල්ලෝ වැරදක් කරා කියලා තමුන්නාසලා එල්බෝඩ්නේ. එල්බෝස් කාර්යය ඇවිල්ලා මගේ කාර් එකට වැද්ද ගන්නම්. මම ඌව වැඳලා යන්න දෙනවා. ඵලයන්ම යන්න කියලා. ඒ වගේ තමයි මට යන්න දෙන්න තියෙන්නේ ඕල්ලට. ඕගොල්ලෝ ලැජ්ජ වෙන්න ඕනේ. අර නේවි ට්‍රක් එක ගියා නම් දැන් මේ රණවිරුව ටිකක් නැහැ. එතකොට මේ මාව බේරගත්තේ බුද්ධික කියලා කොලනල් කෙනෙක්. ඊට පස්සේ ආවිල්ලා රුවන් කියලා අයියා කෙනෙක්. ඒගොල්ලෝ ආවිල්ලා සර් කිව්වා. දවස් එකක් ඒගොල්ලෝ කැම්ප් එක ඇතුළේ තියලා එයාගේ කාමරේ ගිහලා මාව තිබ්බා. ડોක්ටර් ඔයා ඉන්න මගේ පෞද්ගලික කාමරේ ගිහලා. එයා ගිහලා එළියට පුදිය ගත්තා. ඒ වගේ රණවිරුවෝ ඕගොල්ලෝ කිව්වේ සබලිය කියලා. ලැජ්ජා වෙන්න ඕනේ මිනිස්සු කීයක් මරලාද? හැබැයි ඕගොල්ලෝ කිව්වේ ජිප් එපා බස් වල යන තමුන්නාසලා එක්කෙනෙක් අතෝසලා ගියන්න තම බස් එක යන තමුන් කවුරු හරි ඉන්නවනම් ලැජ්ජා වෙන්න ඕනේ. ඊට වඩා මට එකක් කියන්න ඕනේ මේ අර ජැෆ්නා වල කෝඩි 36 දීලා තියෙනවා. ඒ කෝඩි 36 ඕගොල්ලෝගේ NPBට වැඩ කර මිනිසුන්නේ බෙදන්නේ. අයියෝම ආණ්ඩුවේ මිනිසුන්ගේ සල්ලි අපරාධ කරන්නේ. ගිහින් බෙදපම් මේක ඔක්කොම ටික ගිහලා මේ වතකොර ජනතාවට ඕගොල්ලෝ මාර ජරා වැඩක් කරන්නේ. ජරා ආණ්ඩුවක්. මේ පාර්ලිමේන්තුවට එනකොට ලැජ්ජයි. මං ඇතුළේ එනකොට ඇත්තට මට ලැජ්ජයි හිතුණා. මේ ඇතුළේ එනකොට ලැජ්ජයි හිතුණා. ඒක ඕගොල්ලෝ කරන ජරා වැඩක්. කොච්චර ජරාව එක ආමි කෙනෙකුට සප්පාතු නැහැ. සෙරප්පු නැහැ. උට ඉන්න දණක් නැහැ.
පානුයි පරපුයි කන්නේ ඒගොල්ලෝ කැම්ප් එකේ. හැබැයි උඹලා ආවිල්ලා කෝට් අරවා මේවා දාගෙන ආවිල්ලා කොච්චර ලස්සනද ඔයගොල්ලෝ වාහන වත්කම් බරක හොරට මේ ඉස්සරහා ඉන්නවා එක්කෙනෙක් හොරට ගේක ලියනවා ලක්ෂ 50ට ලියපු එක නම් මහා වීඩියෝ කර කර ඉන්නවා ඊට පස්සේ ඉන්නා ඒ ඔප්පුවත් ආවිල්ලා මේ ගැව්වා අනුරාධපුර ඒ මට ඊට වඩා කියන දෙයක් නැහැ හැබැයි ඔයගොල්ලෝට මම එකක් කියන දමල සිංහල ඒ ඔයගොල්ලෝ කටින් කියන්නේ අපි හිතවතෙන් කියන්නේ අපි හද්දදාසියෙන් කියන්නේ මට එදා බේරගත්තේ සිංහල කොල්ලෙක් සිංහල රඩවිරුවෙක් හැබැයි ඔයගොල්ලෝ ඒ කටියට කිව්වා ඒගොල්ලෝ මේ සෙබලියෝ කියලා කරුණා කරලා මේ අවයවෙන් ලොකු ගාණ වෙන් කරලා ඒ මිනිසුන්ට දෙන්න ඒගොල්ලෝගේ ඕනකම වෙනකොට තමයි ඔයගොල්ලෝ හොයාගන්නේ ඒගොල්ලෝ ඉන්නවද නැත්ද කියලා හෙලිකොප්ටර් ෆයිල් කෙනෙක් නැති වෙන ඔයගොල්ලෝ ගියාද කීයක් ගියාද ඒගොල්ලෝන් ගෙවල් වල ලැජ්ජා වෙන්න ඕනේ තව එකක් මට කියන්න කැමතියි මට මතක් කරන්න කැමති කොල්නල් බුද්ධික මේ මෙතන මට මතක් කරලා එයාගේ කණ්ඩායමට මට සුදිවන්ත කරන්න වෙනවා අනිත් එක මම දැක්කා කුලියාපිටිය හොස්පිටල් එකේ මම්බගේ MS කෙනෙක් ડોක්ටර්ස්ලා පරක් වෙලා එනකොට එයාට ඒගොල්ලෝට ලියුමක් ගහලා දැන් ඕගොල්ලෝ සෞඛ්‍ය මැති ඉන්නවද දන්නේ නැහැ සෞඛ්‍ය මැති ඊළඟ ජනාධිපතිතුමා මේ කුලියාපිටිය MS වයින් කරලා තියෙනවා අනේ එම කරුණාකරලා ඒ වැඩ කරන්න එපා එම කවුරු හරි කොන්දපණ තියාගෙන කවුරු හරි BOP එකක් ගහනවා නේ එක්කෙනෙකුට බේරගන්න නැත්තම් ඌත් පාර්ලිමේන්තෙයි ඌත් පාර්ලිමේන්ත ආවිල්ලා විවක්ෂේ වාඩි වෙලා ඉති කරුණාකරලා එම කරන්න එපා අයියේ ඒක පොඩ්ඩක් බලන්න තව එකක් මට කියන්න තියෙනවා මේ අර කැබ් එකෙන් මට දෙන්න කැමති ඒගොල්ලෝ පුළුවන් කියන්න මගේ DS එක ආරා හරිය නැත්නම් මේක හරිය වතකර ජනතාවට මගේ කැප් සල්ලිය බෙදන්න නම් මන් ලියුමක් දෙන්නම් හැබැයි ඒ සල්ලි ටිකම බෙදන්න ඕනේ මිනිසුන්ගේ ගෙවල් වල ලක්ෂ 10 ගාණක් තමුන්නාසලේ කැප් එක මට එපා මං යනවා මට කාර් එකක් නැහැ දැන් මට මුකුත් නැහැ බයිකුකුත් නැහැ හැබැයි මං අද බස් එකේ යන්නේ ජෆ්නා වලට වැඩ කරන්න තමුන්නාසල කවුරු යනවාද කියන්නේ බස් එකේ ලැජ්ජා වෙන්න ඕනේ හරි තව එකක් මට කියන්න කැමති මම දන්නවා බලාව මම දාගෙන ඉන්නවා ඒ නිසා ඉවරයි කියලා කියන්න එපා මම දන්නවා මේක ඉවරයි කියලා මේ අයවැය ඉවරුණාට පස්සේ කරුණාකරලා උතුරේ කවුරු හරි ඔයගොල්ලෝ එනවා නම් අපිට කියන්න අපි දෙන්න සපෝට් එකක් ඕනනම් මම මගේ ඩයස්පෝරායි මම සල්ලි ගෙනලා බෙදන්නම් උතුරයි නගින ඉරයි ඕනනම් දකුණටත් බෙදන්නම් මම දැන් හා කිව්ව සල්ලි වැටෙනවා මේ ඕනතර තමුන්නාසලා නිකන් රටවල් වල ගිහිල්ලා හිඟනවා තමුන්නාසලාගේ වත්කම් බරකම් හොයාගෙන ඉවර කරනවා තප්පර දෙයක් දෙන්න වත්කම් බරකම් දාගෙන බලාගන්න හැබැයි මේ පිටරට ඉන්න අපේ උන් ඔය සීතලට මේ හම්බ කරන මිනිසුන්ගේ සල්ලි අර මේ රට හදනවා කියලා සල්ලි ගහන්න එපා පුළුවන් නම් ඕන නම්